මේ දවස්වල වැඩිපුරම වෛරල් යන සිදුවීමක් තමයි ආමිකාරයා කියන සින්දුවක් හදලා මොකෙද්ද ඒක අන්තර්ජාලයට දාලා ඒකට හැමෝම TikTok හදලා දානවා. මතක තියාගන්න මචං ආමිකාරයෝ නෑ. උන් නිසා තමයි අපි අද පණ පිටින් ජීවත් වෙන්නේ. උන්ගේ ජීවිත පූජා කරලා තමයි අපි අද මෙහෙම සන්තෝෂෙන් ජීවත් වෙන්නේ. ආමිකාරයෝ නෑ. රණවීරයෝ විතරයි ඉන්නේ. උන් ආමිකේ රස්සාවක් කරාට දුක් විඳලා තමයි ජීවිත කැපකිරීම කරලා තමයි මේ රට මුදවලා දීලා තියෙන්නේ. හැබැයි ඊට පස්සේ මේ යුනිෆෝම් එකට අගෞරව කරන්න එපා මේ මිනිස්සු. මොකද මේ මිනිස්සු මාරම දුකක් විඳලා තමයි මේ යුනිෆෝම් එකක් ඇඳලා තියෙන්නේ. බලන්නකෝ මේ යුනිෆෝම් එකට කරලා තියෙන අගෞරවය. ආමිකාරය රණවිරුවෙක් ওই යුනිෆෝම් එකක් අඳින්න උන් කරන කැපකිරීම මේක කාටවත් තේරෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි උන් දුක් විඳලා තමයි ඕක අඳින්නේ. හැබැයි ඒකට නින්දාවක් කරන්න හදන්න එපා. සෙරෙප්පු කෑලි දෙකක් දාගෙන යුනිෆෝම් එකක් ඇඳගෙන ඒක ඉස්සරහට ඇවිල්ලා ආමිකාරයා කියන සින්දුවර TikTok එකක් හදලා දාන්න තරම් නිවටේක් වෙන්න එපා කවදාවත්. උන් නේවි වෙන්න පුළුවන්, පොලිස් වෙන්න පුළුවන්, යුද හමුදා වෙන්න පුළුවන්, සිවිල් ආරක්ෂක බලකාය වෙන්න පුළුවන්. ඩ්‍රාමා ආරක්ෂක වෙන්න පුළුවන්. හැබැයි උන් මොකේ ඉඳලා කෝකේ හිටියත් උන් කළා තියෙන ලොකු සේවයක්. හැබැයි ඔය කියන 4-5 ගොල්ලම හින්ද තමයි අපි මේ පණ රැකගෙන ජීවත් වෙලා ඉන්නේ. මේ ලෝකේ අපි පය ගහලා ජීවත් වෙන්නේ උන් ජීවිත පූජා කරපු නිසා. හැබැයි ඒ ආමිකාරයා කියන හමුදාවේ ඒ යුද හමුදාවට අගෞරවය කරන්න එපා. රණවිරුවෝ. මොකද S2 දන් දීලා තියෙනවා, මේ ශරීරයේ දන් දීලා තියෙනවා, කකුල් දන් දීලා තියෙනවා, අතපය දන් දීලා තියෙනවා. හැබැයි උන් විඳලා තියෙන ජීවිතේ වේදනාව ඒකේ දන්නේ ඒ මිනිස්සු විතරයි. සමහරක් අය ඉන්නවා මේ රෝහල් වල තවමත් උන්ට නැගිට ගන්න විදිහක් නැහැ. ආමිකාරය සමහරක් අය ඉන්න උන්ට කතා කරගන්න විදිහක් නැහැ. සමහරක් අය ඉන්න වැස් දෙකම පේන්නේ නැහැ. හැබැයි ඒ මිනිස්සු අබ්බගාතයෝ වෙලා උන්ට කතා කරගන්න විදිහක් නැහැ. හැබැයි ජීවිත කැපකිරීමක් කරපු නිසා තමයි අද එහෙම තත්ත්වයකට උදා වෙලා තියෙන්නේ. රට රැක ගන්න කියලා ඇවිල්ලා ඉන්නේ උදවියට මෙහෙම අගෞරවය කරන්න එපා කවදාවත්. මොකද අගෞරවය කරලා ඔබ ලබා ගන්නේ මොකද්ද? TikTok එකක් දැක්ක පරියට ඒක වෛරල් යන පරියට ජීවිතේ කවදාවත් එහෙම හිතලවත් TikTok එකක් කරන්න හදන්න එපා. පව් ආමිකාරයෝ නෑ, රණවිරුවෝ විතරයි ඉන්නේ. බලන්නකෝ ලංකාවේ කී දෙනෙකුට සමහර තැන්වල යුද අපරාධ කියලා දේවල් එනවද? උන් කරලා තියෙන කැපකිරීම ඒක ඒ මිනිස්සු විතරයි දන්නේ. මේ රට වෙනුවෙන් තමයි මේ මිනිස්සු කැපකිරීමක් කරලා තියෙන්නේ. රට වෙනුවෙන් තමයි ජීවිත පූජා කරලා තියෙන්නේ. හැබැයි මේ මිනිස්සු 2.50ට දාන්න හදන්න එපා කවදාවත්. 2.50ට කතා කරන්න හදන්නත් එපා කවදාවත්. මොකද උන් රට වෙනුවෙන් ජීවිත පූජා කරලා තමයි මේ ලෝකෙට තවත් කෙනෙකුට ජීවත් වීමේ අයිතිය උදා කරලා දීලා තියෙන්නේ. සමහරක් උන් TikTok හදනවා, ඒක පොළු කැලුත් අතේ තියාගෙන ඒක TikTok එකක් හදනවා. කවදාවත් ඒක